පින්වතුනි මේ ජීවිතය කියලා කියන්නේ කාලයත් එක්ක අහිමි වෙවි යන එකයි. ඔයාලගෙත් මගෙත් අපි හැමෝගෙම ජීවිතේ කාලයත් එක්ක අහිමි වෙවි යනවා. කාලේ ගත වෙන්න පින්වතුනි අපේ ජීවිතේ ලැබෙනව නෙමෙයි. අපේ ජීවිතේ අහිමි වෙනවා. ජීවිතේ ලැබුණු දවසේ ඉඳලා ගත වෙච්ච කාලේ ඔයාලටත් මටත් ජීවිතේ අහිමි වුණා. අච්චෙන්ති කාලා කාලයේ වේගෙන් ගෙවී යද්දී තරයන්ති රත්තියෝ අපට නොදැනීම රෑදවල් වන්නේය. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති ඒ ගෙවෙන කාලේ අපේ වයස අනුපිළිවෙලින් වැඩෙන්නේය. ආයුකීයති මච්චාන වයස අනුපිළිවෙලින් වැඩෙද්දී මනුස්සයාගේ ආයුෂය ටික ගෙවෙන්නේ. අපේ වයස වැඩුණා කියලා කියන්නේ ආයුෂයට පින්වතුනි මොකද්ද වෙලා තියෙන්නේ? ආයුෂය ගෙවිලා. අපි අවුරුදු 20ක් ලැබනකොට 20 තරුණයා තරුණී වෙනකොට ජීවත් වෙන්න තිබුණු ආයුෂය 20ක්ම ගෙවා දැම්මා. අපි 30 40 ලැබනකොට ජීවත් වෙන්න තියෙන ආයුෂෙන් 30 40ක්ම ගෙවා දැම්මා. අපිට 60කට වගේ කිට්ටු වෙනවා කියලා කියන්නේ ජීවත් වෙන්න ලැබිච්ච ප්‍රමාණයෙන් 60ක් විතර ගෙවලා දැම්මා. ගෙවා දාපු ප්‍රමාණය ගයින්න පුළුවන්. උපන් දිනේ විදිහට ගන්න පුළුවන්. සංඛ්‍යාවකට ලක් කරන්න පුළුවන්. ඇහුවොත් යමෙක් අපෙන් ප්‍රශ්නයක් ගෙවා දාපු කාලේ කමක් නැහැ. ගෙවන්න තියෙන කාලේ කියන්නකෝ කියලා. ඔයාලටවත් මටවත් අපට උත්තර තියෙනවා. අපිට පිළිතුරු නැහැ. ඔයාලගේ තාත්තා ගැන ඔයාලගේ ඥාතිවරයා ගැන ඔයාලා දැන සිටියාද ජීවත් වෙන කාලේ අපේ තාත්තා මේ වයසෙන් යන්න ඉන්නවා කියලා? අනිකුත් පවුලේ මිය ගියපු ඥාතින් ඇති ඒ මිය ගියපු ඥාතින් එක එක වයස්වල මැරෙන්න ඇති. ඔයාලා කල්ලාතුව දැන සිටියාද මෙයා මේ වයසේ යනවා කියලා? ජීවිතය කියන්නේ එහෙම එකක්. අපේ ඥාතීන් ගැන අපි ඒ නොදැන සිටියා නම් පින්වතුනි අපි ගැනත් ඒක දන්නේ. බලන්න මිනිස්සු මිය පරලෝ ගියාට පස්සේ අවමංගල්‍ය ඒ සටහන ගහනවා උපත විපත කියලා. ඔයාලා උපත විපත ගැනලා බලන්න ওই මිනිස්සුන්ගේ. ඇතැම් මිනිස්සු 40 ගණන් වලින් මැරිලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ උපත විපත බලද්දී අපිට එක පැත්තකින් සතුටු හිතෙනවා අපේ ඇති මම මේ වයසේදී යන්නේ නැතුව තාම ඉන්නවා. අපේ ජීවිතේ හිමේවා. හරියට සිඳීගෙන එන දොළ පාරක වතුර ඩිංගිත්ත වගේ මොන දේ කර කර හිටියත් අපේ ජීවිතයේ ආයුෂ ටික ගෙවි යනවා. අද කොටින්ම බණක් අහන්න ඔයාලයි අපි මෙතන තැම්පත් වෙලා පැයකින් විතර අපි මෙතනින් නැගිටිනකොට ජීවත් වෙන්න තිබුණු කාලෙන් පැයක් විතර මොන දේ කර කර හිටියත් කාලේ ගත වෙනවමයි. වැදගත්ම දේ පින්වතුනි ඒ ගත වෙන කාලේ අපි කරන්නේ මොනවද? එහෙම නැත්නම් මම කරන්නේ මොනවද? ඒක තමයි වැදගත්ම දේ. මේ ගත වෙන කාලේ මම මොනවා කරද ගත කරන්නේ? මම මොන වගේ හිතුවේලි වලින්ද ගත කරන්නේ? මට තියෙන අදහස් ආකල්ප මොනවද? මං ජීවත් වෙන්න කරන්නේ මොනවද? මේක තමයි වැදගත්.